නිවන් මඟ හුරන ප්‍රබල කාරණයක් තමයි වෙනත් ව්‍යාපාදේ කේන්තිය. මැරෙන්න කලින් පුරුදු වෙන්න මේ කේන්තිය නවත්තලා මැරෙන්න. තරහ ගන්න එක නවත්තලා මැරෙන්න. මෙහෙම දේශනා කරන්න හේතුව තමයි මම මේකේ තියෙන ඛේද වාචකය කියන්නේ කේන්තිය. අපිට වැඩිපුරම කේන්තිය තරහයන් ගෙවල් වල මිනිස්සුත් එක්ක නෙමෙයි. වැඩිපුරම අපි ඇවිස්සෙන්නේ කාත් එක්කද? අඳුරන්නේ නැති මිනිස්සුත් එක්ක කේන්තිය යනවා. වෛර බඳින්න ඉක්මන් වෙන්නේ කාත් එක්කද? සහෝදරයොත් එක්ක. අපි ළඟින් ඉන්න මිනිස්සුත් එක්ක. ඉක්මනට තරහ පිරිමහන්න හදන්නේ කාත් එක්කද? අම්මා තාත්තත් එක්ක. ඇයි රිප්ලයි නෑනේ මට? අම්මට තාත්තට මොක කිව්වත් ගැටලු තියෙනවා. ඔය ජීවිතේ මේ වෙනකොට තරහ පිරිමහන්න පටන් ගන්න ඉස්සරලම කන්නේ නැතුව ඉඳලා නැද්ද? මේක හරි පහසුවෙන් කරන්න පුළුවන් කට්ටිය කවුද? ගෙදර උදවිය. එහෙම නෙමෙයි. දැන් මේ පින්නතුන්ට ඔය පාරවල් දිහා ඉන්නකොට කේන්ති යනවා. එහෙම නෑ මේක ලෙඩක්. ගෙදර ඉඳිද කේන්ති යන්නේ කඩවල් දිහා ඉන්නකොටද කේන්ති යන්නේ. ගෙදර ඉන්නකොට. පාලනය වෙන්න ඕන තැන කොහෙද? ගෙදර. එකටම හිතන්න. හෙට ඉඳන් කව කිසිම හේතුවක් මත අම්මා තාත්තා එක්ක මනාපකම් තියාගන්න එපා. අපිට මතක නෑ පින්නතුනි, අවුරුදු 20න් එහා එච්චර මතක නෑ. 10න් එහා මතකද? අවුරුදු 5න් එහා මතකද? මිනිස්සුන්ට මතක තියෙන්නේ අපිට හොට සූර ගන්න පුළුවන් කාලෙන් පස්සේ විතරයි. එහෙම නෙමෙයිද? මං ගියා ඔය ළමා වාට්ටුවට කුරුණෑගල. අම්මා පොඩි එකා එක්ක ළඟ ඉන්නවා. අර තාත්තාවට පස්සේ අම්මා ගියා රෙදි කෑලි ටික හොදන්න. තාත්තා පොඩි එකා ගාව තියලා. මට එදා තමයි ඇත්තටම තාත්තගේ අගේ තේරුනේ. තාත්තලා කවුද කියලා තේරුනේ. ඇත්තන්ටත් එහෙම ගාණක් නෑ මේක කිව්වට මම දන්නවා. පස්සේ අර පොඩි එකාට මොකක් හරි අසනීප. මේ තාත්තට තේරුණා පොඩි එකාගේ නහය හිර වෙලා. පොඩි උන්ගේ හොටු හිරුණාම කොහොමද අදින්නේ? ඇඟිල්ල තියලා පොඩි එකාට පිම්පන් කියනවද නෑ? කට තියලා අදිනවනේ නේ. තාත්තා පොඩි එකා දෝතට ගත්තා. අරගෙන පින්නතුනි කිසි හිරිකිතයක් නැතුව මුළු කටම නහයට තියලා ඇද්දානේ. අපේ හොම කරලා නැද්ද? කියමු කාටද මතක? කාටද ඒ ගුණය සිහිපත් වෙන්නේ? අපේ අම්මා හොම අපිට කරලා දෙනවා. අපේ එකපාර අපේ තාත්තා හොම කරලා දෙනවා. කට පුරවලා අරගෙන විත්තියක්වත් නැතුව වෙන්නේ. කාටද හොම කරන්න පුළුවන්? කාටද පුළුවන්? අම්මටයි තාත්තටයි විතරයි.
දරුවන්ට පුළුවන් දේ විදිහට අම්මටයි තාත්තටයි කරන්න කවදාවත් බෑ. ඒක කරන්න පුළුවන් අම්මටයි තාත්තටයි විතරමයි. කවදාවත් කිසිම හේතුවක් මත අය මේ සාධාරණීකරණය කරන්න බෑ. මේ හේතුව නේ මට දුන්නේ අක්කට දුන්නා මට දුන්නේ අයියට දුන්නා අරුන්ට තමයි කෙරුවේ අරකගේ ළමයි තමයි බැලුවේ. ඕවා මේ අවුරුදු 20න් පස්සේ මතකේ වුණේ. එච්චර කාලයක් හුලම් බිල්ලද හැදුනේ. මම මෙහෙම කියන්නේ මම මාළු මඩම් වල බණ කියන්නේ නැහැ. කවදාවත් මේ මනස කිසිම හේතුවක් මත දෙමව්පියන්ගේ හිත් නම් රිද්දන්න එපා. පොරොන්දු වෙන්න අදිෂ්ඨාන කරගන්න. අපිට මතක් වෙන්නේ කරපු වෙනස්කම් විතරයි. පොතක් පිරෙන්න හොඳ ලියලා තිබ්බත් මිනිස්සු මොකද කරන්නේ? ඒකේ වැරදි විතරක් දාලා අපූර්වට සාරාංශයක් ලියනවා. මිනිස්සුන්ට පේන්නේ අඩුපාඩු විතරයි.